හයි ඔයාලට කොහොමද? ඉතින් ලස්සන දවස් කීපයක් ගත වුණේ කොහොමද කියලා ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න තමයි අද ලෑස්ති වෙන්නේ. ඉතින් අද මමයි හස්බන්ඩුයි මගේ යාළුවගේ ගෙදර යන්න තමයි මේ ලෑස්ති වුණේ. යාළුවට බබා හම්බ වෙලා දැන් මාස 3ක් වෙනවා. ඉතින් අපි කල්පනා කරා නිවාඩු හම්බුන නිසා බබාව බලන්න ගියොත් හොඳයි කියලා. ඉතින් අපි දැන් උදේම යන ලෑස්ති වුණේ නාවලපිටියේ. ඉතින් නාවලපිටියේ යන අතරමඟ අපිට හම්බුණා උදේට කන්න දෙහියෝවිට හෙළබොජුන් එක. ඒකෙන් කාලා අපි ආපහු ගමන පටන් ගත්තා. ඉතින් යනකොට කියවන්න පොතකුත් ගෙනාවා නයනානන්දේ කියලා සුරද්ද මැල් මහත්මයාගේ පොතක්. ඉතින් ඒකත් හරිම ලස්සනයි. ඉතින් මගේ ගෝල් එකක් තියෙනවා මේ අවුරුද්දේ පොත් 24ක් කියවනවා කියලා. ඉතින් මේ පෙබරවාරි මාසේ කියවලා ඉවර කරන්න තියෙන පොතක් තමයි මේ නයනානන්දේ පොත. ඇත්තටම මම මේ වෙනකොට පොත කියවලා ඉවරයි. දැන් තවත් පොතක් පටන් ගත්තා. මේ සැරේ ස්වර්ණ පුස්තක සම්මානය දිනපු පොත වෙච්ච පියාසර සමය කියන පොත. ඒකත් හරිම ලස්සනයි. මම ඉස්සරහට ඕගොල්ලන්ට ඒ ගැන වීඩියෝ එකකුත් අරගෙන එන්න. ඕගොල්ලන්ට දැනලා තියෙනවද ජීවිතයේ සමහර බැඳීම් අපි හැමදාම කතා කරේ නැති වුණත් මැසේජ් කරේ නැති වුණත් කාලෙකින් ආයෙ හම්බුණාට පස්සේ අපිට එයා ගැන තරහක්වත් ඔයා ඇයි මට කතා කරේ නැත්තේ කියලා නෝකාඩු කියනවත් අපිට හිතෙන්නේ නැති බැඳීම් තියෙනවා ජීවිතේ. අන්න එහෙම බැඳීමක් තමයි මමයි මගේ හොඳම යාළුවයි අතර තියෙන බැඳීම. අපි හැමදාම කතා කරේ නැති වුණාට මැසේජ් කරේ නැති වුණාට අපි කැම්පස් කාලෙදී ඒ හඳුනාගත්ත බැඳීම අද වෙනකන් හරිම ශක්තිමත්. මං හිතන්නේ හැමෝටම ජීවිතයේ අන්න ඒ වගේ බැඳීමක් තියෙන්න ඕනි කියලා. ඉතින් අපි යාළුවාගේ ගෙදරට ආවා. ඉතින් මේ යාළුවාගේ ගෙදර ආවට හරිම ලස්සනයි. තේත් වවලා තියෙනවා. ඒ වගේම හොඳ මිරිස් වගාවකුත් තියෙනවා. මේ වෙලාවේ වලි කුකුල්ල වගේ කැවිලා තිබුණා යාළුවාගේ මිදුලට. බලන්නකෝ යාළුවා ලස්සනයිද කියලා. ඒ වගේම තමයි මේ ඉන්නේ එහෙ හිටපු පූසා. හරිම ෂෝක් හරි හැබැයි ටිකක් සැරයි. ඔයාලට මූණිනුත් ඒක පේනවා ඇති. හරිම ෂෝක් මේ පූසනා. ඉතින් අපි රෑ වෙලා තෝසේ හදමු කියලා තෝසේ හදන්න ගත්තා. යාළුවෝ බබාව නිදි කරන්න ගියපු නිසා මමයි හස්බන්ඩුයි මේ වැඩේට බැස්සා. මට වෙලාවකට හිතෙනවා මේ පූස්තඩිය මේ විදිහට නිදාගෙන ඉන්නකොට මෙයාට නම් මොන ප්‍රශ්නද ජීවිතේ කියලා. හැබැයි අපිටත් මොන ප්‍රශ්න තිබුණත් අපි මේ ප්‍රශ්නේ දිහා බලන විදිහ අනුව තමයි අපි සතුටින් ඉන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් අපි ප්‍රශ්න දිහා බලන විදිහ වෙනස් කරොත් මං හිතනවා අපිට ලස්සන උත්තර ජීවිතේ හොයාගන්න පුළුවන් කියලා. මේ ඉතින් දෙවෙනි දවස අපි තීරණය කරා නුවර යන්න. ඉතින් මේ නුවර යන ගමන් පොඩි වැස්සකුත් තිබුණා. ඒ වගේම තමයි ගිය දෙසැම්බර් වල ආපදාවට ලක් වෙච්ච තැන් තාම හදන ගමන් තමයි තියෙන්නේ. ඉතින් අර ඉස්සර තිබුණු ලස්සන නම් මට නුවර දැන් නම් පෙනුනේ නැහැ. මං ඉස්සර ඉඳන් ආසාවෙන්ම හිටපු දෙයක් තමයි නුවර තියෙන පොඩි පොඩි වීදිවල ඇවිදින්න. කොච්චර නුවර ගියත් හැමදාම වාහනෙන් ගියා ආවා මිසක්වත් මෙන්න මේ නුවර වැවරවුමේ නුවර පාරවල් වල ඇවිදින්න අවස්ථාවක් හම්බ වෙලා නැහැ. ඉතින් මම මේ පාර හිතාගෙනම ආවේ නිවි හැනහිල්ලේ හොඳට වෙලාව අරගෙන මේ පාරවල් වල ඇවිදලා ඒ හැඟීම මට විඳින්න ඕන කියලා. ඉතින් නුවර ගියාම අනිවාර්යයෙන්ම අපි හැමදාම යන තැනක් තමයි නුවර දළදා මාලිගාව. ඉතින් එදා ඇත්තටම ගොඩක් අඳුරු දවසක් මට ඕන වෙච්ච අර හැපි වයිබ් එක ගන්න නම් බැරි වුණා ටිකක් අර පරිසරය අඳුරු වගේ තිබුණ නිසා. ඒ කොහොම වුණත් මෙතනට ගියාම මට නම් හිතෙන්නේ හැම දුකක්ම කරදරයක්ම අමතක වෙන තැනක් තමයි නුවර දළදා මාලිගාව. ඉතින් දළදා වහන්සේ වැඳලා අපි ආපහු අපි නවාතැන් ගන්න තැනට යන්න කියලායි මේ ලෑස්ති උනේ. ඒ අතර වාරේ අඹ කැල්ලකුත් කන්න තමයි යන්නේ. හැබැයි අඹ නම් සෑහෙන ඇඹුල්. මගේ මූණින්ම ඒක පේනවා ඇති. දවල් වරුව ටිකක් රෙස්ට් කරලා අපි ආපහු හවස් වෙනකොට නුවරට ආවා.
KCC එකටත් ගිහිල්ලා නුවර වැවරවුම ඇවිදින්නයි මේ හදන්නේ. නිදහසේ මේ හැඟීම විඳින්න ඕන නිසා මම මෙතනින් පස්සේ මුකුත් වීඩියෝ කරේ නෑ. ඒ නිසා අපි අලුත් වීඩියෝ එකකින් ආයි හම්බෙමු. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.